ඔන්න ඉතින් අද යනවා පොඩි රස්තියාදුවක්. මේ ටිකේම ඉතින් කරන්න රස්තියාදු වෙන එක තමයි. අපි ඉන්න පැත්තේ ඉඳලා පැයක විතර දුරින් අපි යනවා ස්වභාවික විලක් බලන්න. මේ පරිසරයට ඇතුල් වෙනකොට මෑඟට පොඩි අමුතු ගතියක් දැනුණා. කියන පුංචි සීතලකුත් තියෙනවා. දෙපැත්තෙම උම තමයි. බඩේට වගා කරලා ඉතුරු වෙච්ච තැන් තමයි තිබුණේ. ඔන්න ඉතින් අපි ආවා මිල බලන්න. මෙතනට ආවම හරිම නිස්කලංකයි. ඇත්තටම ලංකාවේ ඉන්නා වගේ තමයි දැනුනේ. නුවර වැව ඉස්සරහට ගියාම මේ තියෙන ෆීලිං එක ඇඟට දැනෙන සීතල හුලඟ ඒ හැමදේම මෙතන තිබුණා වගේ හිතුණා. චුට්ටක් වටේ කැරකිලා බලලා ෆොටෝ ටිකක් අරගෙන වීඩියෝ කරලා මට නම් හිතුනේ මම ඇත්තටම ලංකාවේ ඉන්නවා වගේ කියලා. මට පිටාව හැබැයි හරිම පිළිවෙලයි හරිම පිරිසිදුයි. මෙතෙන්ට ඇවිල්ලා ඉඳගත්තාම මාර හිතට සැහැල්ලුවක් දැනෙනවා. ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම හරිම නිස්කලංකයි. මෙහෙම එකක් තියෙනවයි කියලා පාරදී බලපුවම හිතා ගන්නත් බැහැ. ඉතින් මේ තියෙන්නේ පැඩල් බෝට්. මේක යන්නත් පුළුවන්. එහෙම හිතාගෙන ඉන්නවා. හිතට පුංචි බයක් තියෙනවා. බයක් නෙමෙයි පොඩි බයක් නෙමෙයි ලොකු බයක්. බයෙන් කොහොම හරි බෝට් එකට ගොඩ වෙලා පැඩල් කරන්න ඉස්සලාම නම් හොඳටම පැටලුණා. පස්සට යනවා ඉස්සරහට යනවා කැරකි. ඉතින් හරිම විනෝදයි. එක එක්කෙනා මාරුවට මහන්සිය දැනුණා. හරිම විනෝදයෙන් ඒ දවස ගත කළා. පැයක් මේ විල වටේ කැරකි හිටිය එක තමයි ඉතින් කරේ. ඒක වෙනස් අත්දැකීමක්. මුංචර කකුල් වලට මහන්සි වුණත් හිතට හරිම සැහැල්ලුයි. කට්ටිය එක්කතු වෙලා hina වෙවි වටේ කැරකි හිටිය එක තමයි කරේ. අන්තිමට ඉවර වෙලා මට හිතුණෙම තව පැයක් විතර මෙතන ඉඳගෙන ඉන්න තිබ්බනම් කියලා. ඒ තරම් හිතට සැහැල්ලුයි. එහෙනම් ආයෙ දවසක මේ වගේ තැනක හම්බෙමු.